අද වීඩියෝ එකෙන් කතා කරන්නේ සාමාන්‍යයෙන් එම්ප්ලොයි කෙනෙක් රැකියාවකට ගිය පසු ආයතනයේ සේවකයෙක්ට ලැබෙන වරප්‍රසාදයක් ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ආයතනයකට ජොයින් වුණාට පස්සේ යම්කිසි කාල සීමාවක් පසු කරාට පසුව සේවකයෙක්ට ඇනුවල් ලීව් ලැබෙනවා. නැත්නම් වාර්ෂික නිවාඩු කියලා අපි සඳහන් කරනවා. ඉතින් මේ වාර්ෂික නිවාඩු සේවකයාගේ එක්තරා සේවකයා සමග ජොයින් වන කාලයක් එක්ක තමයි තීරණය වෙන්නේ. හැබැයි ගොඩක් ආයතන මේ දිනවල යහුසුලුවෙන් කටයුතු කරනවා මෙම ලීව් නිවැරදි ආකාරයෙන් ලබා දීමට. මොකද මම සමාජ මාධ්‍ය හරහා දැකලා තියෙනවා ගොඩක් ආයතන ලීව් නිවැරදි ප්‍රොසෙස් එකෙන් ලබා දෙන්නේ නැහැ සේවකයන්ට. මොකද හේතුව මෙතන කැලෙන්ඩර් ඉයර් එක සහ එම්ප්ලොයිගේ සර්විස් ඉයර් එකත් එක්ක තමයි මෙතන ගැටණයක් තියෙන්නේ. ඉතින් ගොඩක් ආයතනවල මේ නිවැරදිව ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. අද වීඩියෝ එකෙන් මම කතා කරනවා නිවැරදිව මෙම ලීව් කොහොමද ලබා දෙන්නේ කියලා ඉස්සරහට රැඳී සිටියොත් බලා ගන්න පුළුවන්. ඉතින් normally ආයතනයකට සේවකයෙක් ජොයින් වුණාට පස්සේ ඔහුගේ පත්වීම ලිපියේදී සඳහන් වෙනවා එක ලීව් එන්ටයිටල්මන්ට් එක කියන පරිච්ඡේදයේදී කොහොමද සේවකයෙක්ට ලීව් ලැබෙන්නේ කියලා. ඉතින් මේ ලීව් ලැබෙන්නේ සේවකයාගේ සේවය ආරම්භ කළ කාර්තුව මත. ඉතින් යම්කිසි සේවකයෙක් ආයතනයට බඳවා ගැනීමේදී සේවකයාගේ බඳවා ගැනීමේ දිනය අපි EPF රෙජිස්ට්‍රේෂන් එක ගන්න දිනය ලෙස සලකනවා. අනිවාර්යයෙන්ම සේවකයෙක් ආයතනයට බඳවාගත් පසු එදිනෙන් ආරම්භ වන දිනයට ඔහුගේ ETF EPF ඩිඩක්ෂන්ස් සහ ආයතනය මගින් කන්ට්‍රිබියුෂන්ස් ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ අපි සේවකයාගේ පත්වීම් දිනය එනම් සේවය ආරම්භ කළ දිනය තමයි අපි සැලකිල්ලට ගන්න සේවකයාගේ next year annual leave විදිහට. එහෙනම් ඊළඟ වර්ෂය සඳහා ඔහු සතු annual leave කොච්චරක්ද වාර්ෂික නිවාඩු කොච්චරක්ද කියලා අපි තීරණය කරන්නේ සේවකයාගේ මේ join වුණ date එකත් එක්ක. ඒ විතරක් නෙමෙයි සේවකයාගේ කාර්තුව අපි සැලකිල්ලට ගන්නවා. මොන කාර්තුවේද මේ සේවකයා සේවයට පැමිණියේ ඒ අනුව තමයි next year එකේදී අපි annual leave ආරම්භ කරන්නේ. හැබැයි බොහෝ ආයතනවල කරන වැරද්දක් තමයි සේවකයාගේ සේවා කාලය බේසිස් කරගෙන තමයි අනිවාර්යයෙන්ම මේ ලීව් ලබා දීමට කටයුතු කරන්නේ. මේ ඇත්තටම අපි සලකන ලබන්නේ එක වැරද්දක් විදිහට තමයි මානව සම්පත් අංශය විසින් සිදු කරන ලබන මම දන්න බොහෝ ආයතන තියෙනවා මේ අනුව තමයි ලීව් ලබා දෙන්නේ. හැබැයි නිවැරදිවම ලීව් ලබා දෙන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකෙන් කතා කරනවා. ඇත්තටම එම්ප්ලොයි කෙනෙක් ආයතනයකට බඳවා ගැනීමේදී එම දිනය අපි කාර්තු 4කට සිදු කරන ලබනවා. අවුරුද්දකට වාර්ෂිකව කාර්තු 4ක් ලෙස සඳහන් වෙනවා. ඉතින් මේ කාර්තු 4 1 2 3 4 යන කාර්තු අනුව ප්‍රථම කාර්තුවේදී සේවකයෙක් සේවය ආරම්භ කරා නම් next year එකේදී සේවකයාට annual leave 14ක් අපි ලබා දෙනවා. second quarter එකේදී second quarter එක කියන්නේ මාර්තු 31කින් පසුව පටන් ගන්න අප්‍රේල් මැයි ජූනි. එතකොට මේ කාර්තුවේදී සේවකයෙක් සේවය ආරම්භ කරා නම් next year එකේදී annual leave ලැබෙන්නේ 11ක් පමණයි. ඉතින් මේ annual leave 11 සේවකයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට තුන්වන කාර්තුවේදී අපි දැන් හැදුවා ජනවාරි පෙබරවාරි මාර්තු ඉන්පසු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් වෙනකන් තුන්වෙනි කාර්තුව විදිහට සලකනවා. සේවකයා සේවය ආරම්භ කළේ තුන්වෙනි කාර්තුවේ නම් සේවකයාට හම්බෙන්නේ annual leave 7ක් පමණයි. ඊළඟට අන්තිම කාර්තු තුන ඒ කියන්නේ අන්තිම මාස තුන කියලා අපි සඳහන් කරනවා. අන්තිම කාර්තු තුන නිවුණාට පසුව මේ මාස තුන ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මෙම කාර්තුන් සේවකයා සේවය ආරම්භ කළා නම් සේවකයාට annual leave 4ක් ලැබෙනවා. ඉතින් annual leave මේ විදිහට තමයි සේවකයෙක්ට ලැබෙන්නේ. මෙතනදී සේවකයා අපි හිතමු යම්කිසි ආකාරයෙන් 2026 දෙසැම්බර් 31 සේවය ආරම්භ කළා නම් සේවකයාට 2027 ජනවාරි 1 වෙනිදා සිට annual leave 4ක් ලබා ගැනීමට කටයුතු කරගන්න පුළුවන්. ඉතින් මේකෙදී සේවකයාට මෙය පෞද්ගලික අවශ්‍යතාවයක් මත හෝ ඔහුගේ යම්කිසි අවශ්‍යතාවයක් මත ලබා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි probation period එක. probation period එකේදී කොහොමද සේවකයෙක්ට ලීව් ලැබෙන්නේ කියලා මම කතා කරොත් සේවකයාගේ casual period එකේදී හම්බෙන්නේ half a day per month. ඒ කියන්නේ සේවකයෙක් ජනවාරි මේ ආයතනයට ජොයින් වුණා නම් දෙසැම්බර්
31 වෙනිදා සේවකයා අපි සලකන්නේ casual period එකේ ඉන්නවා. කියන්නේ අපි කියන්නේ permanent වෙන කාල සීමාව නෙමේ. මේ annual year එක first year calendar එක විදිහට අපි සලකන්නේ half day per month. හැබැයි සේවකයාගේ second year එකේදී annual leave ආරම්භ වෙනවා. එනම් සේවකයා ජනවාරි 5 වෙනිදා ආයතනයට join වුණා නම් මේ අවුරුද්ද පුරාවටම සේවකයාට casual නිවාඩුවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ half day එකක් මාසයකට ලැබෙනවා සම්පූර්ණ කරන ලද. හැබැයි යම් කිසි හේතුවක් මත සේවකයා නිවැරදි ආකාරයෙන් සේවයට පැමිණ next year එකට ඒ කියන්නේ 2027ට සේවය ආරම්භ කළොත් සේවකයාට annual leave 14ක් ලැබෙනවා. මේ විදිහට තමයි ලැබෙන්නේ සහ casual leave 7ක් අනිවාර්යයෙන්ම ලැබෙනවා second calendar එකේදී first year calendar එකේදී හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ආයතනයේ අභිමතාර්ථය අනුව ආයතනයේ මැනේජ්මන්ට් එකේ කළමනාකාරීත්වයේ තීරණය මත සේවකයාගේ sick leave එක කියනවා. අපි එහෙනම් සේවකයෙක්ට sick leave එකක් ලබා දෙනවා නම් ඒ sick leave එක දවස් 7ක් 14ක් මේ ආයතනයේ අභිමතාර්ථය අනුව ලබා දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට මේ ගැටලුව දැන්ට ආයතනයක පවතින ගැටලුව ඔබට නිශ්චිතව පිළිතුරක් ලැබුණා කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. ස්තුතියි.